අසුතවා කියන්නේ සුතවා කියන්නේ ඇහුවා. මම දැන් මේ පටන් ගත්ත වෙලේ ඉඳලා කියන්නේ ගැන. සුතවා කියන්නේ ශ්‍රවණය කළා, ඇහුවා. අසුතවා කියන්නේ ඇහුවේ නැහැ. කුමක්ද? බුදුබණ. පින්කම් කරන්න පොර කෑවා. පින්කම් කරන්න ගිහිල්ලා මරාගත්තා. අර කංචුකේ පළඳන්න ගිහිල්ලා මහසෑයට මරාගත්තා. කා කොටාගත්ත අඤ්ඤමඤ්ඤ කාදිකා ඒව කොරාට ධර්මය ඇහුවේ නැහැ. ධාතු වහන්සේලා වඳින්න ගිහිල්ලා පොලිමේ හිටියා. ඇඟේ මල මුත්‍රාත් පිට වුණා. පැදුරු දාගෙන ඉටිකොල දාගෙන මහපාරේ නිදාගත්තා. ඒවට බණ ටිකක් ඇහුවේ නැහැ. අසෘතවා. දඹදිව ගියා, සිරීපාද ගියා, කකුල් කෙටි ගෙවෙනකන් සිරීපාද නැගලා ගාන්ටාරේ 60 වතාවක් විතර ගැහුවා. ඒවට බණ අහන්න වෙලාවක් තිබුණේ නැහැ. පින්කම් කරා, කටින පින්කම් කරා, සිවුර ඔලුවට තියාගෙන ගම වටේ ඇවිද්දා පිස්සෙක් වගේ. ඒවට බණ ටික අහන්න වෙලාවක් තිබුණේ නැහැ. අන්නේ ස්වභාවයට තමයි කියන අසුතවා කියලා. සුතවා කියන්නේ අහනවා. අසුතවා කියන්නේ අහන්නේ. එහෙනම් දැන් මේ කතා කරන්නේ කා ගැනද? ඔහු ගැන. අසුතවා පුතුජනෝ. එහෙනම් පෘථග්ජනයා කියන්නේ බණ අහන්නේ නැති කෙනෙක්. අන්න තෝරගන්න පුළුවන් ලේසිම ක්‍රමේ. ධර්මයට කන් දෙන්නේ නැත්තම්, මෙතෙක් කන් දීලත් නැත්තම් ඔහු පෘථග්ජනෙක්. ආයි හොයන්න දෙයක් නැහැ. දැන් සමහර භික්ෂුන් වහන්සේලාත් තමන් පෘථග්ජනෙක් කියලා හඳුන්වා ගන්නවා. එතකොට ඔබ කල්පනා කරන්නකෝ බුද්ධ ශාසනයට යන කලදසාව. භික්ෂුවම කියනවා නම් තමන් පෘථග්ජනයි කියලා. ඒ කියන්නේ ඒ භික්ෂුව ඔබට කියලා තියෙන්නේ ඔහුත් බුද්ධ වචනයට කන් දෙන්නේ නැහැ කියලා. එතකොට අහන්න ඕනේ එහෙනම් ওই සිවුර ඇඳගෙන මොකද්ද ඔබ වහන්සේ කරන දේ කියලා. ඒක අහන්න වීරිය ඔබට තියෙන්න ඕන ගිය හැටියට. අහන්න ඕන ඔබ. මොකද්ද එහෙනම් ඔබ වහන්සේ සිවුර ඇඳගෙන කරන වැඩේ කියලා. අහවල් දෙයක්ද කියන්නේ කරන්නේ කියලා සිවුර ඇඳගෙන. ඇයි? තමන් පෘථග්ජනයි කියලා කියන්නේ. භික්ෂුවක් වුණාම තමන්ට ධර්මයේ වැටහෙන්නේ නැත්නම් වැටහෙන කෙනෙක්ව සොයාගෙන ගිහිල්ලා හරි සත්පුරුෂයෙක් සොයාගෙන කල්යාණ මිත්‍රයෙක් සොයාගෙන ධර්මය අවබෝධ කරගන්න දක්ෂ වෙන්න ඕන. තමනුත් පෘථග්ජනයි කිය මිනිසුන්ට කියනකොට මිනිසුන්ට උරුම වෙන ඉරණම් මොකද්ද? ගිහියෝ කල්පනා කරනවා හාමුදුරුවන්ටත් පිළිසරණක් නැත්තම් අපිට මොන පිළිසරණක්ද කියලා. එහෙනම් අසෘතවා පුතුජනෝ ධර්මයට කන් දීපු නැති කෙනා තමයි අසෘතවත් පුද්ගලයා. එයා තමයි පෘථග්ජන. එහෙනම් යමෙක්ට බණ අහන්න කිව්වහම කරුණාවෙන් පින්වත ධර්මය අහනවද? නෑ මම බණ්ණන් අහන්නේ නෑ. ඉතින් මං ඒ වුණාට ඉතින් වැරද්දක් කරන්නෙත් නෑ කාටවත්. ඉතින් මගේ පාඩුවේ ඉන්නවා මම. කාටවත් එහෙම කරදරයක් කරන්නෙත් නෑ. මගේ පාඩුවේ ඉන්නේ මං අනුන්ගේ දේවල් හොයන්නෙත් නෑ. බණ අහන්නෙත් නෑ. ඒ අන්ධ බාල පෘථග්ජනෙක්. ඒ අන්ධ බාල පෘථග්ජනෙක්. නමුත් ඔහු හිතන් ඉන්නේ මහ බුද්ධිමතෙක් කියලා. ඒ මෝඩෙක්. ඥානවන්තයෙක් නම් කල්පනා කරන්න ඕන මොනතරම් අග්‍ර ඥානයකටද බුද්ධ ඥානය කියන්නේ. විශ්වයේම අග්‍ර ඥානය බුද්ධ ඥානය. එහෙනම් බුද්ධිමතෙක්ට පහළ වෙන්න ඕන ඒ ධම්මැස පහළ වෙන්නේ හිමයි. කල්පනා කරන මේ මිනිසයා එහෙනම් මම නොදන්න කොච්චර දේවල් මේ විශ්වයේ තියෙනවද? ඒ සියල්ල දන්නේ සර්වඥ නම් ඌ ඒ අසිරිමත් වූ බුදුරජාණන් වහන්සේ නේද? එහෙනම් උන්වහන්සේගේ නිර්මල ධර්මය මං කොහොම හරි හොයා ගන්නවා. දැන් ලෙඩක් හැදුනොත් එහෙම දරුණු රෝගයක් ඇති වෙනවා දැන් ශරීරේ. දැන් ඕක හොඳ කරන වෛද්‍යවරයෙක් තමන්ගේ ගම්පලාතේ නැහැ. ආරංචි කර කර හොයනවා. මේ ගමේ නැද්ද? එහෙනම් ඊළඟ ගමේවත් නැද්ද? ඔහොමම හොයාගෙන ගියාම ඒ වෛද්‍යවරයා ඉන්නේ වෙන රටක නම් ඒ රටට හරියනවා. රෝගේ සුව කරගන්න. අන්න එහෙමයි. ඒ කියන්නේ දැන් ශරීරයේ ලෙඩක් තියෙනනම් එච්චර බයයි. ඒ මැරෙයි කියලා බයයි. හැබැයි මනසේ තියෙන ලෙඩේ කාමයේ කියන රෝගේ රෝගෝති භික්කවේ කාමානමේතං අදි වචන. මහාන කාමයටයි රෝගය කියලා කියන්නේ ආර්ය විනේ. එහෙනම් අපි හොඳ කරගන්න දක්ෂ වෙන්න ඕන අන්නේ රෝගේ. ශරීරයේ ඇති වෙන රෝගත් හොඳ කරගන්න ඕන. නැත්තම් මොකද ශරීරයටත් පීඩාවක්නේ. හැබැයි ශාරීරික රෝග වලට වඩා අපි අවධානය යොමු කරන්න ඕන ඒ මානසිකව ඇති වෙන රෝගයට.
එහෙනම් අන්නේ රෝගය ඉක්මනට සුව කරගන්න ඕන. එහෙනම් ලෙඩක් හැදුනහම නිසි වෛද්‍යරය හොයාගන්න පුළුවන් නම් එහෙනම් ධර්මය අහන කොටත් නිසි බුද්ධ ශ්‍රාවකෙක් නැත්තම් ආර්ය ශ්‍රාවකෙක් සත්පුරුෂයෙක් කල්යාණ මිත්‍රයෙක් සොයාගන්න බැරි ඇයි? හොයන්නේ නැති නිසා. එතෙන්දි හොයන්නේ ඇයි ඒ? ඇතුළේ ඉන්නේ මායයනේ. ඉතින් මරුවා සමග වාසෙනේ. ඉතින් මායයටනේ වැඩි සැකේ වාසිය තියෙන්නේ මායයටනේ. මායයට තමයි වැඩියෙන්ම වාසිය තියෙන්නේ. එතකොට ඔන්න ඔහේ කවුරු හරි කවන්නේ තට්ටේ බාලා නම් ඉන්නේ සිවුරක් ඇඳගෙන නම් ඉන්නේ ඕන කුණු හර්පයක් කිව්වද ඒක බන වශයෙන් පිළි අරගෙන ඔන්න ඔහේ පැත්තකට වෙලා ඉන්න තියෙන්නේ. ඉතින් අන්නේ අසුතවත් පෘථග්ජනයාගේ ස්වභාවය. ඔහු කවදාවත් නිර්මල ධර්මයට කන් දීලා නැහැ. ඒ නිසා අඥානයෙක් වශයෙන් ජීවත් වුණාට හිතන් ඉන්නේ ඥානවන්තයෙක් කියලා. ඒකයි භාගතුන් වහන්සේගේ මේ ලෝකෙ ඉන්න භයානකම අන්ධකාරයේ ඉන්න සත්‍යය තමයි නොදන්නා බව නොදන්න කෙනා. ඔහු තමයි නීචම පුද්ගලයා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. නොදන්න බව නොදන්න කෙනා. නොදන්න බව දන්නවා නම් ඔහු ශ්‍රේෂ්ඨයි. මොකද ඔහු දැනගන්න උත්සාහ ගන්නවා එතකොට. නොදන්න බව නොදන්න මිනිහෙක් ඉන්නව නේද? ඔහු කිසි දවසක දැනගන්නේ. මොකද දන්නවා කියලා හිතන් ඉන්නේ. අන්නේ අන්ධබාල ලක්ෂණේ තියෙන්නේ අසෘතවත් පෘථග්ජනයා තුල. එවනම් පින්වතුනි දැන් ඒ පෘථග්ජන භාවයෙන් ගැලවෙන්න බැරිද? පුළුවන්. මොකද ඒකට කරන්න ඕන? සත්පුරුෂයන් මුණ ගැහිලා සද්ධර්මයට කන් දෙන්න ඕන. එතකොට අන්න සුතවත් භාවය ඇති වෙනවා. අන්න අහනවා. ඇහුවට පස්සේ දැනගන්නවා. දැනගත්තට පස්සේ අන්නේ ඥානීය ප්‍රඥාව උපදිනවා.